අපේ රටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකුටම වෙලා තියෙන දේ මෙන්න. මෙරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූවන් බොහෝමයයි. යළිත් මෙවන් තත්ත්වයක් උදා නොවේවා කියන ප්‍රාර්ථනාව කාගෙත් සිත් තුළ උඩින්ම ඇත්තේ රටේ බහුතරයක් මුහුණ දුන් අයහපත් කාලගුණය හමුවේ අපේ කලාකරුවන් කිහිප දෙනෙකුටම බොහෝ දුෂ්කරතාවල් වලට මුහුණ දුන්නා. මේ ඒ අත්දැකීම ගැන ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර පුවත්පතකට කියා තිබුණේ මෙවන් කතාවකි. එදා නොවැම්බර් 25 වෙනිදා උදේ ඉඳන්ම වැස්ස. දවල් වෙද්දී අඩුවේවි කියා හිතුවත් එහෙම උනේ නැහැ. අපේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම වෙනුවෙන් කොළඹ ඉඳන් නුවර උස්පුස්ස ප්‍රදේශයට පිටත්ව යන්න අපි සැලසුම් කරගෙන සිටියා. එදා වැස්සේම වුණත් අපි ගමන පිටත් වුණා. ඒ යන තැන සිටම ලොකු මාර්ග තදබදයකට මුහුණ දෙන්න වුණා. බාධක මග හැරගෙන බොහෝමයක් අමාරුවෙන් ලොකේෂන් එකට ගියා. තාමත් වැස්ස. ඒ නිසා අපේ අධ්‍යක්ෂකතුමා කීවා අපි හෙට ෂූටින් කරන්නේ නැතිව අනිද්දා පටන් ගමු කියලා. ඒ තීරණය එක්ක අපට ආහාර ගෙනෙන වාහනයක් මග එන ගමන් තිබුණ නිසා අපි අපේ නවාතැනට යන්න පිටත් වුණා. ඒ වෙලාවේ පහලින් තිබුණු ඔයක් පිටාර ගැලීමෙන් අඩි 4-5ක් විතර උසට දෙගොඩ තලා වතුර ගලනවා. අපිට ඒ හරහා යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නිසා වාහන ආපහු උඩට අරගෙන අපි කෑම අරගෙන එන වාහනයට කතා කරලා කිව්වා ඒ ටික අරගෙන හොටල් එකට එන්න කියලා. අපිට එතනදී කෑම ගන්න පුළුවන් කියලා. ඒ වෙනකොට කිසිම ගැටලුවක් නැතිව ඒ මොහොතේත් දුරකථන වැඩ කළා. නමුත් ඔවුන් අපට කීවේ එතනින් එන්න බැහැ නාය ගිහින් කියලා. අපි ඔවුන්ට කිව්වේ නැවතත් හරවාගෙන අනිත් පැත්තෙන් එන්න කියලා. එහෙත් ටික දුරයි එන්න පුළුවන් උනේ. ඔවුන්ට දැක ගන්නට ලැබුණේ ඔවුන් ආපු පාර නාය ගිහින් කියලා. නොසිතූ විදියට සිද්ධ උනේ ඔවුන් පාර මැද කොටු වුණා. අඩුවක් නොවුණු මහ වැස්ස ගම් වතුර නායෑම් එක්ක යන්න එන්න විදියක් නැතුව අපි 43 දෙනෙක් ලේලං වල වත්ත ලොකේෂන් එකේම රැය පහන් කරන්න සිද්ධ වුණා. පහුවදා උදේම අපි නවාතැනට එන්න පිටත් වුණාට වාහනවල එන්න බැහැ. පාර තැනින් තැන නාය ගිහින් වෙන විකල්පයක් නැති තැන කිලෝමීටර් 8ක් දුර පයින්ම එන්න පිටත් වුණා. අපි නවාතැන් ගන්න හොටල් එකට ගැටලුවක් නොමැතිව බැගේජස් ගන්න ආපහු කිලෝමීටර් 8ක් දුර ලොකේෂන් එකට පයින්ම එන්න මට සිද්ධ වුණා. ඒ ටික අරගෙන බැගේජස් අරගෙන නැවතත් නවාතැනට මේ විදිහට කිලෝමීටර් 24ක් එකම වෙලාවේ ඇවිද්දා. මොහොතින් මොහොත කාලගුණය දරණු වෙනවා. ෂූටින් කරන්නවත් නැවත කොළඹ එන්නවත් අපට පුළුවන් කමක් තිබුණේ නැහැ. පහුවෙනිදා කිලෝමීටර් 5ක් ඇවිද ගලහ ටවුන් එකට ඇවිත් බඩු ටිකක් ගෙනල්ලා අපිම කෑම හදාගත්තා. මේ වෙද්දී විදුලිය වතුර වගේ පහසුකම් ඇන හිටලා තිබුණා. කොහෙන්දෝ ලැබුණු පෙට්‍රල් පොඩ්ඩක් ජෙනියට දාලා යන්තම් අපේ ෆෝන් චාර්ජ් කරගත්තා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අතිශය දුෂ්කර අවස්ථාවේ අපේ ක්‍රූ එකේ හැමෝම එකා වගේ හිටියා. ඒක තමයි අපේ ලොකුම ශක්තිය උනේ. මේ තත්ත්වය අපිට අලුත් අත්දැකීමක්. මීට කලින් අපි මෙහෙම තත්ත්වයකට මුහුණ දීලා තිබුණේ නැහැ. ඒක ඊටාම කටුක වගේම ශෝචනීයයි. එක අවස්ථාවක මමයි මේඝ සූර්ය ආරච්චි කෑම ගන්න පහලට එනවා. ඒ අතර එකම වර පහලින් ගෑනු කට්ටියක ගේ අඳෝනාවක් ඇහෙනවා. අපිට කිසිම දෙයක් දැක ගන්න ලැබුණේ නැහැ. අපි අපේ ගමන යනවා. ආපසු එන මොහොතේ අපට දැනගන්න ලැබෙනවා 11 දෙනෙක් නායකට අහුවෙලා පස්සලින් යට වුණා කියලා. මේ දේවල් එක්ක අපේ මානසිකත්වය හරිම ව්‍යාකූල වෙන්න පටන් ගත්තා. මේ දේවල් වෙන්නේ මිනිස්සුන්ට නේද කියලා අපට හිතෙනවා. අපි කොටි වෙලා හිටපු කාලය තුල ගොඩක් වෙලාවට අපේ දුරකථන වැඩ කරන්නේ නැති නිසා අපේ පවුල්වල අයත් පුදුම විදියට බය වෙලා. ඇත්තටම ඉස්සර මම දැකපු සුන්දර ගලහ දැන් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ බොහෝ සෙයින් විනාශ වෙලා ගියපු පරිසරයක් සහිත ප්‍රදේශයක්. නුවර කියන්නේ මගේත් ගම. ඉතින් බොහොම දුකයි. බොහොම කනගාටුයි මගේ ගම මගේ ඇස් ඉදිරිපිටම විනාශ වෙලා. මේ මම ජීවිතේ කිසිම දවසක බලාපොරොත්තු වුණු දෙයක් නොවේ. මේ තත්ත්වයේ තවදුරටත් අපට රැඳෙන්නට අපට පුළුවන් කමක් නැහැ. අපි කට්ටියම කතා වුණා පහුවෙන්දා ආපහු කොහොම හරි කොළඹ යමු කියලා. මොකද අපි ඒකකොට දවස් 5ක් කිසි දෙයක් කරගන්න විදියක් නැතුව හිටියේ. ගලහ කියන්නේ අපේ ජගත් මනුවර් මහතාගේ ගම් පළාත. අපි මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වය ගැන මේඝ උන්ට දැනුම් දුන්නා. ආරංචිය දැනගත්ත මොහොතේදීම අපිව සොයාගෙන ඇවිත් බැකෝ යන්ත්‍රයක් ගෙනල්වලා අපට නැවතත් යන්න පුළුවන් විදියට පාර හදලා දෙන්න තරම් ඔහු කාරුණික වුණා. අප වෙනුවෙන් විතරක් මුළු ගම වෙනුවෙන්ම මෙතුමා මේ මොහොතේ ලොකු කැපකිරීමක් කරනවා. සැලසුම් කරපු විදියටම පළවෙනිදා උදේ උස්පුස්සින් පිටත් වෙලා ඉතාමත් අපහසුවෙන් ඉතාමත් අවදානමකින් සමහර පාරවල් සුද්ධ කරගෙන අතුරු ආන්ත්‍රාවක් නැතිව දාවල් වෙද්දී අපි සියලු දෙනාම ගෙවල් වලට ආවා යනුවෙන් එහිදී සිදුවුණු බිහිසුණු අත්දැකීම මෙලෙසින් සාසා තිබෙනවා.